හරි අපි මේ වීඩියෝ එකෙන් බලමු න්‍යාස දෙකක් ගුණ කරන්නේ කොහොමද කියලා. මුලින්ම අඳුර ගන්න ඕන අපි න්‍යාසයක තීරු, පේලිසා, ඝනය කියන්නේ මොකක්ද කියලා. න්‍යාසයක මේ පැත්තට තියෙන අපි අඳුරනවා තීරු කියලා. මේ පැත්තට පේලි. ඊට පස්සේ බලමු අපි න්‍යාසයක ඝනය කියන්නේ මොකක්ද කියලා මම ලියන්නේ. න්‍යාසයක ඝනය ලියන්නේ මෙතන යටින් වරහණක් දාලා අපි මුලින්ම ලියනවා මේකේ තියෙන පේලි ඝන. පේලි තියෙනවා දෙකක්, තීරු තියෙනවා එකක්. තීරු දෙකක් තියෙනවා. මේ න්‍යාසය ගත්තොත් මේකේ පේලි දෙකක් තියෙනවා, තීරු එකක් තියෙනවා. ඊළඟට අපිට බලන්න ඕන මේ න්‍යාස දෙකක් ගුණ කරන්න නම් අනිවාර්යෙන් පළවෙනි එකේ තීරු ගණනයි දෙවෙනි එකේ පේලි ගණනයි සමාන වෙන්න ඕන. මේකේ තීරු ගණන 2යි, මේකේ තීරු ගණන 2යි. ඒ කියන්නේ අපිට මේ න්‍යාස දෙක කිසි ප්‍රශ්නයක් නැතුව ගුණ කරන්න පුළුවන්. ඊළඟට මේ ඉතුරු වෙන දෙක මම කොට ලකුණකින් දාන්න. ඒක තමයි අපිට xy ගුණිතෙහි එන අවසාන පිළිතුරු වශයෙන් එන න්‍යාසයේ ඝනය දෙන්නේ ඒක. අපි බලමු 2යි 1යි. අපි අවසානයේ බලමු මේක ඇත්තද කියලා. මුලින්ම 8යි 2යි 5යි 3 අපි මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ ගුණ කිරීමේ ලකුණු 4ක් දානවා. අපි මෙතන 8 ගුණ කරනවා 1. 2 ගුණ කරන්නේ 1. 5 ගුණ කරනවා 5න්. 3 ගුණ කරනවා 5න්. මේ මැදට එකතු කිරීම මෙතනින් එනවා අපිට 8ක්, මෙතනින් එනවා 2ක්, මෙතනින් එනවා 25ක්, මෙතනින් එනවා 15. ඊට පස්සේ අපිට මේ දෙක සුළු කරලා ගන්න පුළුවන්. මෙතන 33යි, මෙතන 17යි. දැන් අපිට මේ න්‍යාසයේ ඝනය ලියන්න පුළුවන්. අපි මුලින් කිව්වා මේ පැත්තට තියෙන්නේ පේලි, මේ පැත්තට තියෙන්නේ තීරු. ඉතින් මේකේ ඝනය පේලි දෙකක් තියෙනවා, තීරු එකයි. අපිට අවසාන උත්තරේ ගන්න පුළුවන් x ගුණ කිරීම y යාගේ මේ විදියට. හරි අපි ඊළඟට බලමු මේ ගාන. මම මුලින්ම කිව්වා වගේ මේ පැත්තට තියෙනවා තීරු, මේ පැත්තට තියෙනවා පේලි. අපි මේකේ ඝනය ලියා ගත්තොත් පේලි 2යි තීරු 2යි. මේකෙත් ඝනය පේලි 2යි තීරු 2යි. අපිට න්‍යාසයක් ගුණ කරන්න නම් තියෙන්න ඕන පළවෙනි එකේ තීරු ගානයි දෙවෙනි එකේ පේලි ගානයි සමාන වෙනවා. ඒක තියෙනවා. ඒක නිසා අපිට මේක ගුණ කරන්න පුළුවන්. ලැබෙන උත්තරේ ඝනය එන්න ඕන
දෙකයි දෙකයි. මුලින්ම අපි ලියා ගන්නවා 2යි බිංදුවයි ඍණ 1යි ධන 3. ගුණ කිරීම එක ඊළඟට ආයමත් අපි ලියා ගන්නවා ඍණ 1යි ධන 3. 2යි බිංදුවයි ඍණ 1යි ධන 3. ඉතින් ආයමත් දාන්න තියෙන්නේ 3 1. මෙතනින් එනවා එතන එකතු කිරීමක් දා ගන්නවා. දෙකයි බිංදුවයි ඍණ 1යි ඍණ 2යි ධන 2යි 3 වරක් ඍණ 2 ඍණ 6. මේ පැත්තේ එනවා දෙවරක් 3 6යි බිංදුවරයක් 3 බිංදුව. ඍණ 1 වරක් ධන 1 ඍණ 1යි 3 වරක් 1 3. එතනින් එනවා 4ක් ඍණ 6යි ධන 5යි 3. දැන් අපි සුළු කරලා ඉවරයි මේ ගාන. අපි දැන් මෙතන දීලා තියෙන ආන්සර් එක මෙතෙන්ට අරන් බැලුවොත් අපිට පේනවා මේ උත්තර දෙක සමානයි. ඒක නිසා මෙතනට x වලයි y වලයි අගය වෙන්නේ x සමානයි 4යි y සමානයි 5. හරි. අපි ඊළඟට බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මේක මුලින්ම ලියා ගන්නවා මේක ගුණ කරනවා මේකෙන් මේක ගුණ කරනවා මේකෙන්. ලියන ඒවා ඇදුනට ගණන් ගන්න එපා. මෙතන අපිට ගන්න පුළුවන් මෙතන 10 ගුණ කිරීමේ 10 ගුණ කිරීම B. දෙක එකතු කිරීම
8 ගුණ කිරීමේ 2 ගුණ කිරීම b. ඒ ටික තේරුණානේ ඔයාලට? ඊට පස්සේ අපිට මෙතනින් එනවා 10යි a මෙතනින් එනවා 8යි a මෙතනින් එනවා 6යි b මෙතනින් එනවා 2යි b. දැන් අපි මෙතනින් මෙහාට ගියොත් මෙතන පේනවා අපිට පේලි දෙකක් තියෙනවා. තීරු කීයද? 1යි. මේ දෙකම අපි ගන්න එකක් විදියට. එතකොට අපි සමීකරණ දෙකක් ලියා ගන්න පුළුවන්. 10යි a ධන 6යි b සමානයි 1යි. 8යි a ධන 2යි b සමානයි ඍණ 9. මේක 1 කියලා ගන්නවා. මේක 2 කියලා ගන්නවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ දෙක එකක් සමාන කරගන්න අනිත් එක. අපිට පේනවා මෙතන 2යි b මෙතන 6යි b. මේක 3ෙන් ගුණ කරා නම් මෙතන 6යි b ට සමාන වෙනවා. ඒ නිසා අපි 2 ගුණ කිරීම 3. එතකොට අපිට එනවා මෙතන 24යි a ධන 6යි b සමානයි මෙතන එනවා ඍණ 27. මේක තමයි අපේ තුන්වෙනි සමීකරණය. දැන් තියෙන්නේ ඔක්කොම සමානයි. ඒ නිසා අපිට මේක අඩු කරලා එකක් කපලා දාන්න පුළුවන්. අපේ 3ෙන් එක අඩු කරමු. එතකොට 24යි a ධන 6යි b ඍණ 10යි a ධන 6යි b සමානයි ඍණ 9 ඍණ 1. sorry ඍණ 27 ඍණ 1. ඉතින් එතකොට දැන් මෙතන 24යි එනවා. මෙතන 6යි b ඍණ 10යි a ඍණ 6යි b. මෙතන ඍණ 27යි ඍණ 1යි ඍණ 28යි. අපිට දැන් මෙතන ධන 6යි b වලට ඍණ 6යි b නිකම්ම කපලා දාන්න පුළුවන්. මෙතන ධන 24යි වලින් ඍණ 10යි ගියාම 14යි. මේ පැත්තේ 28ක් ඉතුරු වෙනවා. දෙපැත්තම 14න් බෙදුවම 8 අගයක් ගන්න පුළුවන්. ඒ සමානයි 2යි කියලා අපිට උත්තරයක් එනවා. මේ a මේ සමීකරණ තුනෙන් ඕනම එකකට ආදේශ කරලා අපිට b හොයාගන්න පුළුවන්.